හැම දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දෙනෙක්ම උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න සූදානන් වෙන දවස. පිංහතුනේ අද අපි විමසල බලමු හිතට ඇතිවෙන ද්වේෂයක් වෛරයක් කේන්තියක් යටපත් කරගන්න ධර්මානුකූලව බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නන ප්‍රායෝගික උපක්‍රම පහක් තියෙනවා. මේක සඳහන් වෙන්න විතක්ක සන්ඨාන කියන සූත්‍ර දේශනාව තුළ. මජ්ක්‍ධිම නිකායට අයිතේ විතක්ක සන්ඨාන විතර්ක සංසිඳවන ක්‍රම. විතර්කයනවා අපිට කාම විතර්ක ව්‍යාපාද විතර්ක විහිංසා විතර්ක. කාම විතර්ක කියන්නේ කෙලෙස් සහිත රාග සහිත අරමුණු ඔස්සේ හිත දුවනෝ. ඒවා ඔස්සේම හිත බැඳිලා යනවා. එතකොට ඒ රාගේ සිහිකර කර හිටියොත් නෝපන් රාගේ උපදින උපන් රාගේ බලවත් වෙලා යනු. රාගෙන් හිත යටපත්වෙනවා රාග කාම විතර්ක ඔස්සේ හිත මෙහෙවන්න කියෝ අයෝනිසෝ මනසිකාරයට වැටුණො. ඊළඟට ව්‍යාපාද විතර්ක ව්‍යාපාද තරහවකේ අසෝලා මට මෙහෙම කර මුම්මට මෙහෙම කරා මට මෙහෙම කියලා තියෙනවා මට මේ වගේ මාව පහත් කර එහෙම හිතන්න නෝපන්දවේශය උපදිනවා උපන්දවේශය බලවත්වෙනවා. ව්‍යාපාද විතර්කයේ තුළ අයෝනිසෝ මනසිකාරය යෙදුනොත් දවේශයෙන් තමන් සම්පූර්ණයෙන්ම නොමග ගිහිල්ලා තමන් විනාසයට පත්වෙනු. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා හිංසා සිතුවිල් විතර්ක ඇති වෙනවා. මරන්න ඕන කපන්න ඕන කොටන්න ඕන බලන්න මිනිස්සු ඒ වගේ කතා කියනවා. එතකොට මේ හිංසා සහිත විතර්ක හිතට ඇති වෙනකොට ඒවා ඔස්සේම කරුණු සාධාරණී කරණය කරන මුන්ට ඔහොම ඉවසල හරියන්නේ ඔවුන්ට මොනහරි කරන්න ඕන කීකි හිතන්න නූපන් දවේශය උපදිනවා උපන් දවේශය වැඩෙනවා. බුදුරජාණන් වහන්සේ මේ විතක්ක සන්ඨාන විතර්ක සංසිඳවන ක්‍රම කීපයක් මේ දේශනාව පෙන්න්නනවා. අපි දවේශයේ පැත්තින් තේරුම් ගන්න උත්සාහයන් ගම්. පිංහතුනේ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නනවා අපේ හිතට යම් කිසි දවේශයක් වෛරයක් තරහක් ඇති වුණානම් දැන් ඔබ හොඳට ඔබ ගැන මෙනෙහි කරලා බලන්න. ඇත්තටම මා තුළ තරහගයානන් කේන්ති ඇති වුණානම් මගේ හිත නොමග ගියානන් දවේශය මේ කියන කරුණු ඔස්සේම නේද මටත් තරහක් ඇතිවුණේ කියලා තමා තුළින් බලන්. බුදුරජාණන් වහන්සේ වදාළ මහනෙන දවේශයක් ඇතිවෙන්න හේතුවෙන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි පටිග නිමිත්ත අනිත් එක තමයි අයෝනිසෝ මනසිකාරය. අන්න ඔබට දවේශය ඇති වුණානං ඒකට මූලබීජවෙච්ච ප්‍රධානම කාරණා දෙක තමයි පටිග නිමිත්තයි අයෝනිසෝ මනසිකාරය. පටිග නිමිත්ත කියන්නේ කේන්තියන මොකක් හෝ කාරණයක් යෙදෙනවා. එක්කෝ ඇහෙන් දැකපු දෙයක් එක්කො කනෙන් අහපු දෙයක් එක්කො නාසේට දිවට කයිට මොනහරි දැනිච්ච දෙයක් විදිච්ච දෙයක් මොකක් හරි මේ දැනිච්ච දෙයක් ඒ දැනිච්ච දේ එක්ක එක නිමිත්තක් හැටියට අපේ හිත ගැටෙන අපි අප්‍රිය අමනාප අරමුණක් එනවා එක පටිග නිමිත්ත. අන්නේ නිමිත්ත ඔස්සේ අයෝනිසෝ මනසිකාරය දෙනවා. අයෝනිසෝ මනසිකාරය දෙනවා කැනෙ කෙලෙස් ඇතිවන විදිහට වැඩෙන විදිහට නෝපන් දවේශය උපදින විදිහට උපන් දවේශයේ බලවත්වෙන විදිහට අපි අපේ කල්පනාව මෙහෙවනවා. දැන් ඕක තවත් තේරෙන්න කියන්නම් මෙහෙම අපි හිතමු ඇහෙන් දකිනවා මොනවා හරි දෙයක් අප හිතමු කනත්තිත ඔයොක්කොම ඉන්ද්‍රියන් සම්බන්ධන ඇස කණනාසේ දිව ශරීරය මනස මේ පංච ඉන්ද්‍රියන්ගෙන් අපි මේ පංච ඉන්ද්‍රියන්ගෙන් තමයි අපි මේ සියලු අරමුණු අපි ගෝචර කරගෙන සමාජයත් එක්ක මේ සිතුවිලිත් එක්ක බැඳි යන්. දැන් කවුරු හරි අපි හිතමු ඔබට ඇවිල්ල බැන්න කියලා එක් ඔබට ඇවිල්ල ගහනෝ එක් ඔබට ඇවිල්ල මොනොහරි මූුණට කියලා බැනලා යන එක්කො රවල හරි යන මොකක් හරි දෙයක් හිතන්. දැන් ඔන්න කෙනෙක් ඔබට එවැනි අකට යුත්තක් කරන ඔබ අප්‍රිය අමනාප දෙයක් කරනෝ ඔබ දකින ඇස් දෙකින්. ඒ කියන වචන ඔබ කන් දෙකෙන් අහනවා. ඔබට සමහර වෙලාවට තල්ලු කරාවෙන්න පුළුවන් ඔබට මූුණට ගැහ්වගේම මොකක් හරි ඔබට කරපු දෙයක් මොකක් හරි දෙකින් දමල ගැහුව දැන් ඒක ශරීරයට වැදුණ. දැන් මෙන්න මේ මොකක් හරි දෙයක් තියෙනවා නිමිත්තක්. මේ නිමිත්ත ගැන දැන් ඒක තයි පටිග නිමිත්ත. අසවලා මට මේ විදියට බැන්න මට මෙහෙම කිව්වා මගේ ඉස්සරහට මැවිල මට මෙහෙම කිව මාව තල්ලු කර. එතකොට මොකක් හරි කරපු දේවල් ටිකක් තියෙන. ඔබහල ඇතින රක්කොච්චිමං අවතිමං අජිනිමං අහාසිමේ මාව පරාජය කරා මට බැන්නා මට නින්දා කර මට මෙහෙම කර එහෙම හිතන්න නූපන් දවේශය උපදින උපන් දවේශය බලවත්වෙන. එතකොට මෙන්න මේ පටික නිමිත්ත ඔස්සේ අයෝනිසෝ මනසිකාරය යෙදෙනවා කියන්නේ
ඒ නිමිත්තත් ඔස්සේ කෙලෙස් වැඩිවන විදිහටම අපි කල්පනා කර. අපිට එතනින්ම සංසිඳවන්නත් පුළුවන්. එතනින්ම අවුල ගන්නත් පුළුවන්. එතනින් සංසිඳවනවනං එයාට ඒකට ගැන යෝනිසෝ මනසිකාරී. නුවනින් හිතනවා කෙලෙස් යටපත්වෙන විදිහට හිතනවා. අපි හිතම ඒ නිමිත්ත ගැන මෙයා හිතනවා අනේ යා කරගත්ත දෙයාගෙනයයි. මංමොකටද මේ කවුරුත් නිසා මගේ හිතේ තරහක් ඇතිවෙන්. තවත් දියුණුවෙන් හිතන්න පුළුවන් කවුරු හරි බැන්න කියලා හිතම. බුදුරජාණන් වහන්සේ අර පිණ්ඩ පාත පාරිශුද්ධි කියන සූට්‍ර දේශනාය පෙන්න්න මහනෙන නුඹල පිණ්ඩ පාත යනකොට කවුරු හෝ නපුරු විදිහට බනිනවා. එතකොට හිතන්න කියනවා කනයි සබ්දයයි විඤ්ඥානයයි නිසා කනේ ස්පරසයක් ඇති වුණ. කනත් අනිත්‍යයි ඒ සබ්දයක් අනිත්‍යයි විඤ්ඥානයක් අනිත්‍යයි. ඒ අනිත්‍ය වූ ස්පර්සයෙන් විදීම් ඇති වෙනවා. ඒ බනින සබ්දය හරි හඳුනගන්න. හඳුනගත්ත සබ්දය ගැන චේතනා ඇති වුණ. මේ ස්පර්සය අනිත්‍යයි විඳීම අනිත්‍යයි හඳුනා ගැනීම අනිත්‍යයි චේතනාව අනිත්‍යයි කියලා අනිත්‍ය මෙනෙහි කරන්න කිය. එතකොට කෙනෙ බනිද්දී අරමුණ ඔස්සේම පංචුපාදානස්කන්දය අනිත්‍යම ධර්මාවබෝධයට යොමු කරගන්න පුළුවන් කිය. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා සාරිපුත්ත යමෙක් පිණ්ඩ පාත යනකොට නපුරු මිනිස්සු දරුණු මිනිස්සු ඔබට ගල්මුල්වලින් දඩු මුගුරුවලින් දමල ගහයි කියන. හිත ඉහලට වඩාගත්ත කෙනා අපි ගම කවරුවරි ගල්ලකින් ගැහුව පිණ්ඩ පාත යනකොට පොල්ලකින් දමල ගැහුව. ඒ පොළු පාර ඇවි ලැගේ වැදුන කියලා හිතන්. එතකොට හිත වඩපු හිත දියුණු කරගත්ත කෙනා දැම කෙලෙස් සහිත කෙනානං එක පාට කේන්ති මොකාද මට ගැහුවේ කියලා බලනවානේ. ඒක තමයි සාමාන්‍ය කෙලෙස් සහිත කෙනාගේ ස්වභාවේ. කේන්තියෙන් සැනින් හැරිල බලනවා ඒ නිමිත්ත ඔස්සේ වෛර බඳිනවා එතනීන. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාළ මහනෙන හිත වඩපු කෙනා පහරක් වදිනකොට හිතන්නේ කයයි පහසයි විඤ්ඥානය එකතු වෙනවා. මේ කයත් අනිත්‍යයි ඒ පහසත් අනිත්‍යයි ඒ විඤ්ඥානයත් අනිත්‍යයි. ඒ කරුණු තුන එකතුවට කෙනවා කයේ ස්පර්සි ස්පර්සි නිසා තමයි කායික විඳීමක් ඇතිවුණේ. ඒ විඳීමත් අනිත්‍යයි. පහස හඳුනා ගැනීම අනිත්‍යයි. හඳුනාගත් පහස ගැන චේතනා ඇතිවීම අනිත්‍යයි කියලා කෙනෙක් ගැහුවත් දඩුමුගුරුවලින් ගල්වලින් ගැහුවත් ඒ වදින පහර තුළත් අනිත්‍යම දකින්න කියන වේදනානු පස්සනාව වඩන්න. ඒ තුළ පංචුපාදානස්කන්ද දුකම මෙනෙහි කරන්න පුළුවන් කියන. එතකොට මිනිස්සු බනින අතරේ ගහන අතරේ වුණත් ආරක ගියත් භාවනාවෙන් හිත විසිරෙන් නැතුව ධර්මාවබෝධයටම හිත වඩාගෙන යන්න පුළුවන්. ඒක ඉහලටම හිත වඩපු දියුණු මනසක් ඇති කෙනෙකුටයි ඒදේ කරන්න පුළුවන්. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒ තරං හිතක් දියුණු කරන්න පුළුවන්කම තියෙන. තින් එහෙමනං ඔබ හිතන්න ඔබට කේන්තියක් ඇතිවුණා නං ඔබට ඒ මට්ට මෙම ඉහලට දියුණු නැතත් ඔබට සාමාන්‍යෙන් හරි එතනම සංසිදවන්න පුළුවන්. ඒ තමයි ඔබ හිතනවනං කර්මයට අනුව හිතත් යා කරගත්ත දයාගෙනියයි. මංමොකටද කවුරුත් නිසා මගේ හිතේ දවේශයක් ඇති කරගන්න. ඒ නිසා මගේ හිතට තරහක් කේන්තියක් වෛරයක් ඇති වුණොත් අමාරුයි වැටෙන්නේ මමයි. මගේ හිතයි නොම කියන්නේ අකුසල් රැස්වෙන්නේ මටයි. ඒ නිසා මගේ හිත මං රැකගන්නවා කියලා එහෙම හිතන්න පුළුවන්න අන්න යෝනිසෝ මනසිකාරී. ධර්මයට අනුකොලව හිතනවා නුවනින් හිතනවා. ඒ තුළ අර ඇතිවෙච්ච දවේශයේ වෛරය එතනම සංසිදව ගන්න පුළුවන්. ඒක තමයි පලවෙනියටම සංසිදව ගන්න තියෙන ක්‍රමේ. යම් නිමිත්තක් ඔස්සේ අයෝනිසෝ මනසිකාරී යෙදෙනකොට නූපන් දවේශය උපදිනවා නං උපන් දවේශය බලවත්වෙනවා නං ඒ නිමිස්ත ඔස්සේ අයෝනිසෝ මනසිකාරී දෙන්න නැතුව කුසල අරමුණකට ගන්නවා. යෝනිසෝ මනසිකාරයකට හිත යොමු කරගන්න. එක්කෝ කවුරු බැන්නත් අනේ ආකරගන්න දෙයාගෙනයයි කියලා තමන්ගේ පාඩුවේ ධර්මය හිතනවා මෛත්‍රිය වඩන. බුදුගුණ ටික හිතනවා බණපොතක් ගැන හිතනවා. අහපු බණක් මෙනෙහි කරනවා. තමන්කරපු යහපත් දෙයක් හිතනවා. එතකොට අර අකුසල අරමුණ ඔස්සේ හිත යන්නේ නැතුව තමන්ගේ හිත රැකෙනවා. අන්න බුදුරජාණන් වහන්සේ විතක්ක සන්ඨාන සූත්‍රය අපිට පෙන්නන පළවෙනිම ප්‍රායෝගික ක්‍රමේ. ඔබ ක්‍රමටික මතකතියාගත්. ඔබද කේන්තියක් වෛරයක් දවේශයක් ඇතිවුණාට පස්සේ. ඔබේ හිතේ ඒ වෛරයේ බලවත්වෙන්න ඉඩ නොදී එතනම යටපත් කරගෙන එතනම සංසිදවාගන්න පුළුවන්. ඒ කේන්තිය ඔස්සේ මෙනෙහි කරන්න නැතුව හිත වෙන කුසල අරමුණකට ගන්න කියන. යා කරගන්න දයාගෙනය මංමොකට මේ කවුරුත් නිසා දවේශයක් උපදවගන්න කියලා එතනින් මේක හිතෙන් අතහරි. අතහැරලා තමන් වෙන බණදහමක් ගැන එක බණ පොතක් කියවනවා වත්තරයක් බලනවා මොනවහරි හිත වෙන අරමුණකට යොමු කරගන්නවා.
අර පටිග නිමිත්ත ඔස්සේ හිත අයෝනිසෝ මනසිකාරී වැඩෙන්න දෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි දෙවනි උපක්‍රමේ තව එකක් කියන්නවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි යම් පටිග නිමිත්තක් ඔස්සේ අයෝනිසෝ මනසිකාරය යෙදෙනකොට නූපන් ද්වේෂය උපදින උපන් ද්වේෂය බලවත්. දැන් කෙනෙක් අර ද්වේෂ සහිත සිත යටපත් කරගන්න අදහසින් කුසල අරමුණකට හිතගන්නවා කියලා හිතන්න අපි කියව පළවෙනි උපක්‍රමේ. දැන් යා ඒක අමතක කරගන්න එක්ක පොතක් කියවනවා. එක්ක බණක් අහනවා. එක්ක රූපවාහිනිය දාගෙන හරි බලනවා. එක්ක වත්තේ ඇවිදින්න යනවා. සමහරු කොහේ හරි ගමනක් යනවා හිතේ ප්‍රශ්න අමතක කරගන්න කොහේ හරි ඇවිදලා කරලා එනවා. නෑ දෑ ගෙදරක යනවා. එතකොට මේ වගේ ප්‍රායෝගික සරල ක්‍රම තුලින් අර හිත කෙලෙස් සහිත අරමුණ ඔස්සේම දුවන එක නවත්ත ගන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ද්වේෂය බලවත් වුණාට පස්සේ සමහර මොකද හැමෝ පුද්ගලයාගේ එකිනෙක පුද්ගලයෝ ගත්තොත් එකිනෙකාගේ ද්වේෂ සිත එකිනෙක ස්වභාවයෙන් තියෙන. මේ ලෝකෙ 1000ක් අරගෙන බැලුවොත් ඒ 1000ටම එකම විදිහකට කේන්ති යනවා නෙමෙයි. සමහර පුද්ගලයෝ ඉන්නවා මොනවා කිව්වත් hina වෙලා අනේ ආකරගන්න දියාගෙනියයි කියලා විහිළුවක් කරලා hina වෙලා ඉන්නවා. ගානක්වත් නැහැ. බැන්නත් සද්ද නැතුව ඉන්නවා. ගැහුවා සද්ද නැතුව ඉන්නවා. hina වෙලා පාඩුවේ ඉන්නවා. සමහර පුද්ගලයෝ ඉන්නවා දවස් 2 3 4 කේන්තියෙන් වෛරෙන් පුපුර ඉඳලා හැබැයි දවස් 2 3න් ඕක අමතක කරලා දාන අයත් ඉන්නවා. ඊළඟට සමහර පුද්ගලයෝ දිගට වෛර බදිනවා පුංචි දෙයක් ඇති. මරණ මංචකේ දක්වාම වෛර බඳිනවා. සමහරු මැරෙනකනුත් ඒකම කියන. සමහර අවුරුදු ගණන් පරණයි. අවුරුදු 30 40 පරණ කෝන්තර. සමහරලාට මේ මිනිස්සුත් මැරිලා, උන්ගේ පවුල් වල වුණුත් මැරිලා. ඒත් තමන් මැරෙනකොටත් තමන්ට මතක් වෙනවා ඒ කාලේ මෙහෙම මිනිස්සෙක් මට මෙන්න මෙහෙම එකක් කිව්වා. මුංගෙන් නම් පලිගන්න ඕනේ කියලා මැරෙනකොට එහෙම එකක් මතක් වෙන්නත් පුළුවන්. ඒක තමයි හිතේ ස්වභාවය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ උපමා 3ක් පෙන්නවා. සමහර අයගේ හිතේ ද්වේෂය හරියට දී ඇඳ ඉරක් වගේ අඳින සැනින් මැකිලා යනවා. තව සමහර පුද්ගලයෝ ඉන්නවා ඒ අයගේ හිතේ ද්වේෂයක් ඇති වුණාට පස්සේ වැල්ලේ ඇඳ ඉරක් වගේ. වැල්ලේ අඳින ඉර දවස් 3-4කින් මැකිලා යනවා. ඒ වගේ දවස් 3-4ක් තිබිලා අමතක වෙලා යනවා. තව පුද්ගලයෝ කොටසක් පෙන්නනවා ඒ අය ද්වේෂය උපාදාන කරගන්නවා. ද්වේෂය අනුභව කරනවා. ඒ ද්වේෂය තුළ සතුටක් ලබනවා. ද්වේෂහිත අතහරින්න කැමති නැති අය ඉන්නවා. ඒ වගේ අය ගලේ කෙටු ඉරහා සමානයි කියන. සෙල්ලිපියක් කෙටුව වගේ ඒ වෛරය දිගට සංසාරය අරගෙන යනවා. අන්නේ නිසා එවැනි පුද්ගලයන්ගේ මනසේ ස්වභාවයත් එක්ක බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි කෙනෙකුට ද්වේෂයක් වෛරයක් ඇති වුණාට පස්සේ ඒක අමතක කරගන්න කියලා කුසල අරමුණකට හිත ගත්තත් සමහර වෙලාවට කුසල අරමුණ මැඩගෙන ද්වේෂහිත බලවත් වෙන්න පුළුවන් කියන. අන්න දෙවෙනි ක්‍රමේ. කුසල අරමුණ මැඩගෙන ද්වේෂහිත බලවත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහර වෙලාවට ඔබ බණ පොතක් කියවනකොට ඒ පොත ඇතුළෙනුත් කියවන කාරණේ අමතක වෙලා තමන්ට වෙච්ච කරදරේ තරහකාරය හතුරම මතක් වෙන්න පුළුවන්. ඔබ පාරේ යනකොට කොහේ හරි ගමනක් යනවා මේව අමතක කරන්න ඕනේ කියලා නෑදෑ ගමනක් යනවා. එහෙම යනකොට ඔබ පාර බලාගෙන යනකොට ඔබට පේන්නේ පාර දෙපැත්ත යන මිනිස්සු නෙවෙයි තරහකාරයමයි පේන්නේ. බැලුව අත පේන්නේ තරහකාරයමයි. ඔබ අඩු ගානේ පත්තරයක් බැලුවත් රූපවාහිනිය බැලුවත් මේක මට මෙහෙම කරා කියලා තමන්ට වෙච්ච ඒ පටිග නිමිත්තම බලවත් වෙනවා. ඒකම පේනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ද්වේෂය බලවත් අවස්ථාවක පළවෙනි උපක්‍රමය ඔස්සේ යටපත් කරගන්න අමාරුයි සමහරුන්. එවැනි අවස්ථාවක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි ආදීනව සිහි කරන්න කියනවා. ආදීනව හිතන්න. ඔබට ගොඩාක් ඔය ද්වේෂය වෛරය බලවත් වුණාට පස්සේ හිතට කේන්තියක් ආවට පස්සේ යටපත් කරගන්න තියෙන ප්‍රධානම රැකවරණය තමයි හිතට ආදීනව සිහි කිරීම. බොහෝ අකුසල් ආදීනව සිහි කිරීමෙන්ම යටපත් කරගන්න පුළුවන්කම තියෙන. ඔබ ආදීනව හිතන්න. ආදීනව හිතනවා කියන්නේ ද්වේෂ හිත නිසා මං කොච්චරනම් නිරේ වැටිලා ඇද්ද. මෙහෙම ද්වේෂයෙන් වෛරයෙන් ඉඳලා බැරි වෙලාවත් මං දැන් මැරුණොත් මං කොහේ යයිද? මමම නේද අමාරුයි වැටෙන්නේ. දැන් ඔබ හතුරෙක් කියලා කවුරු හරි ගැන හිත අසවලා මට මෙහෙම කරා මුම් මට මෙහෙම කරා කියලා හිතනවා. සමහරට මේ මිනිස්සු හොඳට කාලා බීලා ජීවත් වෙනවා. හැබැයි ඔබ අනුන්ට වෛර කර ඉන්න ඔබට කණ එකක් ඇඟට අල්ලන්නේ නැහැ.
ඔබට නින්ද යන්නේ නින්දෙනුත් තරහකාරයක් මතක් වෙනවා. නින්දෙනුත් දත්මිටි කනවා. නින්දෙනුත් වෛර කරනවා. එතකොට අනුන්ට වෛර කරන්න ගිහිල්ලා පීඩාව දුක අසහනය නින්දක් නැතිකම දැම් මේ අනතුරේ වැටිලා තියෙන්නේ ආදීනවේ විපාක විඳින්නේ තමන්මයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ආදීනව සිහි කරන්න. මේ ද්වේෂය නිසාමං කොච්චර නිරී වැටිලා ඇද්ද. මේ ද්වේෂහිත නිසාමං කොච්චර තිරිසන් ලෝකෙ දුක් විඳලා ඇද්ද. මේ ද්වේෂහිත නිසාමං කොච්චර යක්කු පෙරේතය වෙලා මමම සසරි දුක් විඳ ඇවිල්ලා ඇද්ද අනුන්ට වෛර කරගෙන මැරිලා. බැරි වෙලාවත් මේ ද්වේෂහිතෙන් මැරුණොත් මමම නේද දුක තියන්නේ. මේ ද්වේෂහිත නිසාම මං කොච්චර සසරේ ගුටි කාල ඇද්ද පිහියනු කාල ඇද්ද පොළු පාරවල් කාල ඇද්ද හතුරන්ගෙන් බැට කාල ඇද්ද. ඒ නිසා ද්වේෂයෙන් මාවමයි විනාස වෙන්නේ කියලා ආදීනව සිහි කරන්න. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ආදීනව සිහි කරද්දී ද්වේෂහිත යටපත් කරගන්න ප්‍රහාණය කරගන්න හිතෙන් බැහැර කරගන්න පුළුවන් කියන. දැන් ඔය ක්‍රමෙත් අමාරු අවස්ථාවල් ඉන්න පුළුවන් සමහරුට ආදීනව සීකරත් වැඩක් නැති අවස්ථාවල් තියෙන නැත්තිනෑ. මේ විතක්ක සන්තාන සූත්‍ර බුදුරජාණන් වහන්සේ පෙන්නම් මහණෙනි සමහර පුද්ගලෝ ඒවා උපතින් එන ලක්ෂණ. සමහරයට කේන්ති කියාට පස්සේ සමාරුගෙන මට මැරෙනවා පේන්නෑ කියන. සමාර්ගෙන මට අපාය කියත් කමක් නෑ. මට කවුරුනත් කමක් නෑ. ඕන දෙයක් විච්චදෙ දැන් හිතන්න එහෙම හිතන කෙනෙක් නම් එයාට ආය ආදීනව සිහි කරන්න බෑ. එයා ආදීනව කමක් නෑ කියයි. ද කවුරුහරි කිවොත් ඔයා ඔහොම ඉඳලා අපායයි කමක් නෑ මට අපාය හොඳයි කිය. ඔයා ඔහොම ඉඳලා හිරේ ඔය වගේ වැරදි වැඩ කරන්න කියලා හිරේ යන්නවේ කමක් නෑ මං හිරේ යන්න කැමතියි කියන. එතකොට හිතන්න ඒ මට්ටමට ජීවත්වෙන කෙනෙක් නම් ආදීනවයට බය නැත්නං ඉතින් එයාට ආදීනව සිහි කරලා ද්වේෂයට පත් කර ගන්න බෑ. එවැනි අවස්ථාවක බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ද්වේෂහිත ද්වේෂයට ප්‍රතිවිරුද්ධ අරමුණක් ඔස්සේ මැඩලන්න කියන. එතකොට ආදීනව සිහි කරලත් වැඩේ හරියන් නැත්නම් ද්වේෂය අටපත් කරගන්න අමාරුනං ද්වේෂහිත ද්වේෂයට ප්‍රතිවිරුද්ධ අරමුණෙන් මැඩලන්න කියන. දැන් ඔබ හිතන්න ද්වේෂයට ප්‍රතිවිරුද්ධ අරමුණ තමයි මෛත්‍රිය. හැබැයි මෙතන පටල ගන්න පකෙනෙකුට හිතෙන පුළන් ඉතින් කෝය වෙලායකොහෙද මෛත්‍රී වඩන්න කියලා. එතන කියන්නේ මෛත්‍රී වඩන්න කියලා තරහකාරයට නෙමේ. දැන් තරහකාරයට මෛත්‍රී වඩන්න පුළුවන් අවස්ථාවක් නෙමේ මේ කියන්න. මේ කියන මේ මට්ටම වෙනකොට ද්වේෂය හොඳටම බලවත් වෙලා ආදීනවේටත් බයි නැතු අපාය ගියත් කමක් නෑ හිරේ ගියත් කමක් නෑ කියලා එච්චරකට ද්වේෂය බලවත් එච්ච මොහොතක නං ඔබ ඉන්නේ. එවැනි වෙලාවක තරාකාරය සූපත්තේවා කියලා හිතන්න කොහොමත් මනස නැඹුරු වෙන්නේන. හැබැයි බුදුරජාණන් වහන්සේ මෙතන පෙන්නන්නේ ද්වේෂහිත ද්වේෂයට ප්‍රතිවිරුද්ධ අරමුණෙන් මැඩලන්න කිය. දැන් ඔබ බලන්න ද්වේෂ හිත තියෙන කාතුලද ඔබ තුළ. ඒ නිසා ද්වේෂය ඇති වෙලා තියෙන තරාකාරය තුළ නෙමේ ඔබ තුළ අනුන් ගැන හිතලා හිතේ දුක්විනින්න පීඩාවිනින්න ද්වේෂෙන් අසරණ වෙන්නේ අසහනයට පත්වනේ ඔබමයි. ඒ නිසා ඔබේ හිතේ ද්වේෂය නිසා ඔබ විඳවන හැටි ඔබම දැකිමින් තමන් තමන්ට මෛත්‍රී වඩාගන්න කිය. තැම් බලන් අපි මෛත්‍රී භාවනාව කරනකොට අප්‍රමාණ මහ ක්‍රමයට මෛත්‍රී භාවනාව වැඩුවත්. මහග්ගත ක්‍රමයට මෛත්‍රී භාවනාව වැඩුවත්. භාවනා කරද්දි මෛත්‍රී භාවනාවේද ඉස්සරලා මෛත්‍රී වඩන්නේ තමන් මම නිදුක්වෙම්වා මම නිරෝගිවෙම්වා මම සූපත්තෙම්වා වෛර නැත්තෙක්වෙම්වා තරහ නැත්තෙක්වෙම්වා ඉරිසියා නැත්තෙක්වෙම්වා දුක්පීඩා නැත්තෙක්වෙම්වා සුවසේ ජීවත්තෙම්වා සුවපත්තෙම්වා මේ මෛත්‍රී වඩන් ඉස්සරලාම තමන්ට. ඒ නිසා දැන් ආදීනව සිහිකරලත් හිතේ තරහව යටපත්තෙන් නැත්නම්. කන්න බොන්න බෑ නින්ද යන්නේ නෑ තරහකාරයම මතක්කෙනවා කේන්තියනවා මුළු ඇඟම වෙවුලනවා පලිගන්න හිතෙනවා මරාගෙන මැරෙන මට්ටමට ද්වේශය බලවත්. එවැනි අවස්ථාවක තමන්ගේ හිතටම මෛත්‍රී වඩන්න කියන. අනේ මම නිදුක්වෙම්වා මම නිරෝගිවෙම්වා මම සූපත්තෙම්වා මේ කෙනෙක් නිසා අනුන්ට වෛර කරන්න ගිහිලා මට මොකක්දෑ මේ උනේ කියලා තමන්ගේ හිත දිහා බලාගෙන තමන්ට මෛත්‍රී වඩන්න කිය. මම නිදුක්කෙම්වා මම නිරෝගිවෙම්වා මම සුවපත්තෙම්වා තරහකාරය නෙමේ මම. එනිසා ඉස්සල්ලා මම නිදුක්කෙම්වා මම නිරෝගිවෙම්වා මම සුවපත්තෙම්වා කියලා තමන්ගේ හිතටම මෛත්‍රී වඩන්. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්නා මහණෙනී හොඳට තමන් අරමුණු කරගෙන. හිස් මුදුනෙහිදම් පාදාන්තයටම තමන්ගේ ශරීරයම අරමුණු කරගෙන
මේ ද්වේෂය නිසාමං කොච්චර පීඩාවකට පත් වනාද. තරහාව නිසාමං කොච්චර පීඩාවට පත්වෙලාද. අනුන්ට වෛර කරන්න ගිහිල්ල මට කොච්චරනම් මානසික පීඩනයක්ද. ඒ නිසා මම නිදුක්වෙම්වා මම නිරෝගවෙම්වා මම සුවපත්වෙම්වා වෛර නැත්තෙක්වෙම්වා තරහ නැත්තෙක්වෙම්වා ඉරිසියා නැත්තෙක්වෙම්වා දුක්පීඩා නැත්තෙක්වෙම්වා සුවසේ ජීවත්වෙම්වා සාන්ත සුවයට පත්වෙම්වා කිය තමන්ටම තමන් මෛත්‍රී වඩ. බුදුරජාණන් වහන්සේ පෙන්නා මහණෙනි මෛත්‍රිය කියන්නේ ගින්දරකට කුකුල් පිහාට්ටක් ලංකරා වගේ කියන. ද්වේෂ හිත තමා තුළම ඇකිලිලා යනවක්. මෛත්‍රී වඩන්න වඩා එක බුද්ධ වචන ඒක සත්‍යයක්. බුදුරජාණන් වහන්සේ බුද්ධ වචනයෙන්ම පෙන්නනවා සත්‍යයක් හැටියට මහණෙනේ තැන් කාටවත් කියන්න බෑයිතකොට නෑ මෛත්‍රී වඩනකොට දේශය යටපත්තෙන් නෑ කියලා කාටවත් කියන්න බෑ. බුදුරජාණන් වහන්සේ පෙන්නම් මහණෙනේ මෛත්‍රිය වඩන්න දවේශහිත ගින්දරකට කුකුල් පිහාට්ටක් ඇල්ලුව වගේ කිය. තැන් ඔබ හිතන්න ගිනි ගොඩක් තියෙනවා. මේ ගින්දරට කුකුල් පිහාට්ටක් හරි මේ කුරුල්ලෙක පිහාට්ටක් අල්ලපු ගමන් මේ කුකුල් පිහාට්ට උුණු වෙලා ඇකිලිලා තමන්ගේ පැත්තටම ඇකිලිලා යනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනී වගේ. දවේශයෙන් ඇවිස්සිච්ච හිත තරහෙන් කේන්තියෙන් වෛරයෙන් ඇවිස්සිලා තමන්ට පාලනය කරගන්න බැරි හිත තමා තුළම ඇකිලිලා යනවා කියන තමා තුළම යටපත්වෙනවා තමා තුළ සැඟවිලා යනවා. එහෙමනම් දවේශහිත යටපත් කරගන්න දවේශහිත සංසිඳවාගන්න දවේශ සහිත හිත මෙල්ල කරගන්න තියෙන එකම ක්‍රමේ තමයි තමන්ගෙම හිතට තමන් මෛත්‍රී වැඩීම තමන්ට මෛත්‍රී වඩ. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්න්නනවා විතක්ක සන්ටාන සූත්‍රයේ තුළ ඉතාම ප්‍රායෝගිකයි. ඊළඟ දේ තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වා එහෙමත් අමාරුමන මෛත්‍රියට හිතහදාගන්න තවත් දමනය කරන්න තියෙන ක්‍රමයක් තමයි තමන්ට කේන්තිය හොඳටම වැඩිනං දිව උඩු තල්ලට තියලා තද කරගන්න කිය. දත් මිටි කාගෙන දත් හපාගෙන තමන්ගෙම හිතට තමන් ගරහ කරන්න තරාකාරයට නෙමේ තමන්ගේ හිතට තමන්ගේ දවේශ හිතට තමන් ගරහ කරගන්න කියන. ඒ හිත උඹ මාව අපායට ගෙනියන්නද මේ හදන්න. ඒ දවේශ සහිත හිත නුබමාව දුගතියට ඇදලදාන නේද මේ හදන්නේ. නුබමාව විනාස කරන්න නේද හදන්න කියලා තමන්ගේ හිතට තමන්ම දත්මිටි කාගෙන ගරහ කරන්න කිය. එතකොට බලන්න දැම් මිනිස්සුන්ට කේන්තියක් ආපු ගමන් බනින්න පිට මිනිස්සුන්ට තරා මේ මුන් තමයි හතුරු මුන් තමයි මට මෙහෙම කරේ මෙවුන් තමයි මේ ඔක්කොම කරේ කියලා ප්‍රශ්නි දාන්න එලියට. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාළ හතුරා ඉන්නේ තමන් තුළමයි තමන්ගේ හිත ඇතුළෙමයි. ඒ නිසා තමන්ගේ හිත ඇතුළෙ ඉන්න දවේශය වෛරය කේන්ති